අද මම කියලා දෙන්න යන්නේ මම නිතරම බොන විශේෂ ඖෂධීය පානයක් ගැන. මේකෙන් අපේ ශරීරයට ගොඩාක් බෙනිෆිට්ස් තියෙන නිසා මම හිතුවා ඔයාලටත් මේක කියලා දෙන්න ඕන කියලා. මොකද මේ හෙල්දි ලයිෆ් එකට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේක. දැන් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මම කපාගත්ත බීලුණු, ඉඟුරු, ලෙමන් පෙති දෙකක් විතර, සුදු ලුණු මන් තැළුවා පොතු පිටින් තලලා මේ විදිහට එකතු කරගත්තා. දැන් මම වතුර එකක් උණු කරන්න තිබ්බා. උණු කරලා මේ ඉස්සෙල්ලාම ලුණු දැම්මා. ඊට පස්සේ ඉඟුරු දානවා. ඉඟුරු ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම ලෙමන් එකතු කරගත්තා. ඊට පස්සේ මම සුදු ලුණු පොතුත් එක්ක දැම්මේ. මොකද පොතුත් එක්ක එක හරි ගුණයි. එක දැන් මම මේ ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම ඒකට බේ ලීව්ස් දැම්මා. දැන් කුරුඳු පොත්තක් දැම්මා. එන්න සාල් ටිකක් දැම්මා. කරාබු නැටි ටිකක් දැම්මා. ඒකට මම උළු හාලට ටිකක් දැම්මා. සූදුරු ටිකක් දැම්මා. දැන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරන්න. කවලම් කරලා විනාඩි 15ක් විතර මේක හොඳට වතුර නටනකම් තැම්බෙන්න තියන්න. විනාඩි 15කට පස්සේ දැන් අපේ පානය සූදානම් වෙලා තියෙන්නේ. දැන් අපි මෙය වීදුරුවකට දමා පානය සඳහා ලෑස්ති කරගමු. මෙම පානය ඉතාමත් ගුණදායී ඖෂධීය පානයක්. ඉතින් මේකෙන් ගොඩක් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ඊට අමතරව කෙනෙක්ට පීනස, සෙම, බ්ලෝටිං, ඒ කියන්නේ බඩ පිපුම, ગેස්ට්‍රයිටික්ස් තියෙනවා නම් ඒ දේවල් ගොඩාක් අවම කරගන්න පුළුවන්. අපිට මේක උදේ හරි හවස හරි දවසේ කැමති වෙලාවක පානය කරන්න පුළුවන්. ඉතින් ඔබත් මෙය පානය කර වෙනස වටහා ගන්න. ස්තුතියි.